මුලින්ම අහනවා වයස් ભેදයක් නැතුව සර් මේක ෆෝන් එකක් තිබ්බනම් ලැප්ටොප් එකක් තියෙනවා හැමෝටම කරන්න පුළුවන් අපිත් කරනවා කියලා ඉස්කෝල ළමයි කියනවා නෑ ඕගොල්ලන්ට එන්න එපා ඒලවල් කරලා ඕලවල් කරලා ඉවරලා එන්න මේක ඕගොල්ලන්ගේ ඔළුවට නෑන් පස්සේ මේකට දෙන ටයිම් එකෙන් පස්සේ ඕගොල්ලන්ට මොකක්ද අනිවාර්යෙන් අරවටික අසබව් වෙනවා ඒකේ ඉර හඳ වගේ විශ්වාස හරි ඒක නිසා ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් මගේ කැම්පස් එකේ යන මම ඒව ගැටලුවක් නෑ ඒක ගැටලුවක් නෑ මම කියන්නේ ඒ ලෙවල් ඕලෙවල් කරනවා නම් ඒක කරලා එන්න කිසි ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ වයස සීමාව පැනපු කට්ටියත් ඉන්නවනේ ඒගොල්ලන්ට ඇත්තටම මේ ඩිවයිසස් ටික මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ ඇප් එක හදාගන්න ඒකට සල්ලි දාගන්න ඒ වගේ අර පොඩි පොඩි ටෙක්නිකල් කාරණා ටිකක් අමාරුයි සමහරට ෆෝන් එක හුරු නැහැ තේරෙනවනේ අපි ඉතින් කට්ටිය ඉන්නවනේ අවුරුදු 40 45 50 55 රේන්ජ් එක කට්ටිය ඒගොල්ලන්ට ඒ ටික අපි හදාගමු මොකද මම ඒගොල්ලන්ට කැමති ඔය තරුණ කට්ටියට වඩා ඇත්තට මොකද දන්නවද හේතුව අර හේතුව ඔය ඩිසිෂන් මේකින් කියන එක ඒගොල්ලෝ අනිත් කට්ටියට වඩා හොඳට ගන්නවා තරුණ කට්ටියට වඩා. ඒ ළමයි මේකේ තීරණ ගැනීමලන් තියෙන්නේ. මේ වෙලාවේ ගන්නවා මේ වෙලාවේ විකුණන. ඒ පාර්ට් එක ඒගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ වයස පරිණතකමත් එක්ක නිසා දෝ ඒගොල්ලෝ හරියට කරනවා. මේක ටෙක්නිකල් කාරණා ටික අල්ලගත්තොත් ඒගොල්ලෝ එක ඔය අවුරුදු 20 22 කොල්ල ගෙල්ලන්ට වඩා හොඳට කරනවා. මම ඒක බයිද එක්ස්පීරියන්ස් දන්නවා. හරියටම ප්ලෑන් එක මම අර බැලන්සින් ෂීට් එක ඇඳලා ලස්සනට ඒ වගේ ලියලා හරියට මාස හිතනවා. දැන් කොල්ලෝ කිල්ලෝ එහෙම කරන්නේ නැහැ උන් ආසර ඔළුවේ තියනවා කියලා ඉන්නවා. අරගොල්ලෝ එහෙම නැහැ හරියට ලියලා පිළිවෙල ලස්සනට කරගෙන යන කට්ටිය ඉන්නවා. හරිද දැක්කාම ආස හිතෙන්නේ. හරිද? හරිද ඒක තමයි අනිත් එක. අනිත් එක ස්මාර්ට්ෆෝන් එකෙන් විතරක් කරන්න පුළුවන් සර්. ඔයා ඔය තියා ඉන්නවා. ස්ක්‍රීන්ස් 10ක් විතර ලැප්ටොප් දෙකක් විතර තියාගෙන ඔය කරන වැඩේ අපිට ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද කියලා අහන කට්ටියක් ඉන්නවා. ඔව් ඒක ඇත්ත. හරිද? වැඩේ ලොකුවට යනකොට ඉතින් ඕගොල්ලන්ට ටිකක් පොඩ්ඩක් හොඳට ඉතින් ලැප්ටොප් එකක් එහෙම අරගෙන වැඩේ කරන්න වෙයි. ඒක තමයි ඇත්ත කතාව. හරි. හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්. නේද? දැන් මේ මගෙත් මේ පරණ කට්ටක් තිබ්බ ඉස්සර යෝගෙන් තමයි මමත් පටන් ගත්තේ. මේ ඔක්කොම පස්සේ ගොඩනගාගත්ත ඒවා. හරිද? හැබැයි මෙහෙම හිතන්න ඕන දැන් Facebook යනකොට ලැප්ටොප් එකේ යන්නත් පුළුවන් ෆෝන් එකෙනුත් පුළුවන්. හැබැයි ලැප්ටොප් එකේ යනකොට පොඩ්ඩක් වැඩිපුර ලොකුවට ස්ක්‍රීන් එක පේනවා. එතකොට අර පැහැදිලිව මොකක්ද ඒක විඳින්න පුළුවන්. අරගත් මාකට් එක ඇනලයිස් කරනකොට ලොකුවට ස්ක්‍රීන් එක තියනවා නම් පොඩ්ඩක් මොකද්ද? අර මාකට් එක දිහා බලද්දි පුරෝකතන යනවට ලේසි. හැබැයි ඉතින් ඒවටත් අපි මේ ගෲප්ස් වල අපි මෙතනින් ට්‍රේඩ්ස් ගන්න ඕන මෙතන විකුණන්න ඕන කියලා කට්ටියට සපෝට් එක දෙන්න නිසා ඉතින් ෆෝන් එකනොත් නේද කරගෙන යන්න පුළුවන් ඉතින්. හරි. හරි එතකොට අනිත් එක තමයි ජොබ් එකක් කරන කෙනෙකුට කරන්න පුළුවන්ද කියලා අහන කට්ටියත් මේ ඉන්නවා. මං කියන ළමයි ජොබ් කරන කට්ටිය තමයි කරන්න ඕනේ. ඒ දේ තේරෙන්නේ නැත්තම් මෙච්චර අහගෙන ඉඳලා වැඩක් නෑ ළමයි. ඒ කියන්නේ ජොබ් කරන කට්ටිය මැරෙනකන් ජොබ් එක කරන්න ඕනේ. මං කිව්වේ පොල්ලත්තක් දාගත්ත මොනසෙ ලෝඩ් වගේ ගෙදරට වෙලා ඉන්නේ. අක්කර දෙකක පොල් තියෙනවා නම් දෙකක තුනකවත් මොකක්ද? යාට ගෙදර ඉන්නකොට ආදායම එනවා. මුතුයෙන් මැරෙන්න දෙයක් නෑ. ඒතකොට ඒ හම්බෙන සල්ලි වලින් තව එයා ආයෝජනය කරන්න පටන් ගන්නවා. දැන් ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්වෙස්ට් කරපු මිනිස්සු මොකද අනිවාර්යෙන් අවුරුදු 1.5 දෙකෙන් ෂෙයා මාකට් එකට වහින්න ඕනේ. මේකෙන් ඉන්කම් එකේ මොකද? ෂෙයා මාකට් එක පොඩ්ඩක් මීට වඩා ටිකක් ඇඩ්වාන්ස් තමයි. නෑ අනිවාර්යෙන් හම්බාලේ වහින්න ඕනේ. ගෝල්ඩ් රත්තරන් වලට මේ කාලේ බැස්සේ නැත්තම් වැඩකුත් නෑ. මේ මිල වැටිලා පේනවනේ. 5600 තිබ්බ එක 4600යි. දැන් ටික කර කලින් $4500 අවුන්ස් එකක්. රොයි අවුන්ස් එකක්. නන්න දැන් ආව කට්ටිය ඉන්නවා නම් ගන්නවා නම් ගන්න. ලක්ෂ 100 ගත්ත පාඩු මමනේ කියන්නේ. හරිද? රත්තරන් සම්බන්ධව ළමයි මෙතන ප්‍රමුඛව කරනවා. හරි. රත්තරන් සම්බන්ධව ප්‍රමුඛව කරනවා. ඒක ඔලි තියාගන්න. හරිද? අපේ ළමයි රත්තරන් කාලා ඉන්නේ. හරිද? රත්තරන් දැන් මෙහෙමයි. රත්තරන් ගන්නවා කියලා ඔන්න ගෙදර තිබ්බ ජුවලරි එකේ මිල වැඩි වෙලා එහෙම වැඩක් නැහැ. හරි. ගෙදර තිබ්බ ජුවලරි එකේ මිල වැඩි වුණා මට ලාභයි එහෙම කියලා හරියන්නේ නැහැ. එහෙම නේ මං කියන්නේ අඩුවට අරගෙන වැඩි වුණාන් පස්සේ ඒගොල්ලෝ ලාභයක් ලබනවා අන්න බිස්නස් කාර්යය. අන්න රත්තරන් වලින් වැඩක් ගත්ත මනුස්සයා. ගෙදර තිබ්බ එක ජුවලරි එකේ ගාන වැඩි වුණාට ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ නැහැ හොදේ. හරිද? එතකොට මේ ඔන්න දැන් හොඳට මිල වැටලා තියෙන්නේ.
ඔන්න දන්නේ නැති කට්ටිය නිවුස් එකකුත් කිව්වා දැන් ගන්න. හරිද? ඉතින් ඕක සම්බන්ධව අපි දැඩි ලෙස අවධානය යොමු කරලා වැඩේ කරනවා ක්‍රිප්ටෝ කරන්සිත් එක්කම. හරිද? හරි ඉතින් ආයෙ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අධ්‍යාපන සුසුකම් ඉතින් මේකේ A level පාස් වෙලා එහෙම ඉන්න ඕන කියලා ගන්නෑ. ඔළුව පොඩ්ඩක් මොලේ තියනවා නම් පොඩ්ඩක් කට්ටයි නම් නේද? චුට්ටක් මේක මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් මේ මම ගන්න දේවල් ටික ඔයාලට ඇත්තටම මේ කියන දේවල් තේරෙනවා නම් මෙතනින් එහා දෙයක් නැහැ. හරිද? එතනින් එහා අධ්‍යාපන සුසුකමක් ඕනේ වැඩේ කරගෙන යන්න පුළුවන්.